හරි. 1983 රේඛීය චලිතය යටතේ තවත් ගැටලුවක් අපිට දීලා තියෙනවා. ඒ ගැටලුව ප්‍රස්ථාර හා සම්බන්ධ ගැටලුවක්. හරි. මොකද්ද කියන්නේ? නිශ්චලතාවයේ සිට නිදහසේ වැටෙන බෝලයක්. පොඩි සටහනක් අපි දාගමු. MCQ කරනකොට ඔයාලා මෙහෙම සටහන් ඇඳ ලොකුවට දගලන්න ඕනේ නැහැ. අවශ්‍ය නම් ඇඳ ගන්න. නිශ්චලතාවයේ සිට නිදහසේ වැටෙන. අන්න වස්තුව නිශ්චලතාවයෙන් වැටෙනවා කියන තමයි මම U බිඳුවයි කියලා දාලා තියෙන්නේ. තිරස් පොළොවක් මත පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් ඇති කරයි. මෙන්න තිරස් පොළොවක්. මේ තිරස් පොළොව මත පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් ඇති කරනවලු. අපි හිතමු ඇවිල්ලා වදින වේගය v පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් නම් සිද්ධ වෙන්නේ. අන්න අපි දන්නවා මෙයා පොළා පනින්නේ නැවත v කියන වේගයෙන්. හරිද? ගැටීමෙන් පසුව ෂණික නිශ්චලතාවයට පත්වන අවස්ථාව දක්වා. ගැටීමෙන් පසු බෝලය ගැටීමෙන් පසුව ෂණික නිශ්චලතාවයට පත්වන අවස්ථාව දක්වා එහි ප්‍රවේගය කාලය වෙනස් වෙන ප්‍රස්ථාරය වඩාත් හොඳින් නිරූපණය වන්නේ කියලා අපෙන් අහනවා. රයිට්. ෂණික නිශ්චලතාවයට නැවත පත් වෙන්න නම් මෙයා මොකද වෙන්න ඕනේ? මෙයා නැවත ඉහළට ගමන් කරන්න ඕනේ. ඇත්තටම ඔයාලා දන්නවා වැඩිච්ච ප්‍රවේගය v වෙනකොට පොළා පනින ප්‍රවේගය v වෙනවා නම් වාත ප්‍රතිරෝධයේ බලපෑමක් නැහැ කියන එක තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ. මෙයා වැටිලා තියෙන්නේ ගුරුත්වය යටතේ. එහෙනම් ඉහළට යනකොට බලපාන්නේ ගුරුත්වයමයි. එහෙනම් මෙයා එන්න ඕනි අර කලින් වස්තුව නිදහස් කරපු ලක්ෂයටම. හරි. ඊට පස්සේ අපි හිතමු මෙයා පහළට වැටෙනකොට. අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාර. එහෙම නැත්නම් රේඛීය චලිතය කතා කරනකොට ප්‍රවේගය කියලා කියන්නේ දෛශිකයක්. ප්‍රවේගයට දිශාවක් පවතිනවා. එහෙනම් අපි සාමාන්‍යයෙන් කතා කරනවා චලිතය වෙන අවස්ථාවේ අපි යම් දිශාවක් අභිමත දිශාවක් අපි තෝරගන්නවා. එයා ධන කියලා අපි හිතනවා. එහෙනම් මේකේ අපි තෝරගමු අභිමත දිශාව කියලා කියන්නේ ධන දිශාව කියලා කියන්නේ පහළ කියලා. අන්න ධන දිශාව. අභිමත ධන දිශාව. හරිද? එහෙනම් අපි දන්නවා ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපි ඇන්දොත් මෙන්න කාලය මෙන්න ප්‍රවේගය. ප්‍රවේගය දෛශිකයක්. ඒ නිසා අපි දෛශික ලකුණු කරමු. මෙන්න බිඳුවයි. වස්තුව වැටෙන්න පටන් ගන්න නිශ්චලතාවයෙන් එහෙනම් ප්‍රවේගය මොකද වෙන්න ඕනි? බිඳුවෙන් තමයි පටන් ගන්න ඕනේ. කාලය බිඳුව වෙනකොට ප්‍රවේගය බිඳුවයි. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා නියත ත්වරණයකින් තමයි පල්ලෙහාට එන්නේ. අන්න එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බෑවුම මගින් අපිට පෙන්වන්න පුළුවන් ඒ අදාළ වස්තුවේ ත්වරණය කොච්චරද කියලා. මේ බෑවුම මගින් අපිට පෙන්වන්න පුළුවන්. හරිද? එහෙනම් මෙන්න තියෙනවා ත්වරණය වෙච්ච අවස්ථාවක්. එයාගේ ප්‍රවේගය යම් අගයක් දක්වා වැඩි වෙනවා. මම මෙතන v කියලා දාගත්තට එහෙම MCQ එකේ කතාවක් නැහැ. v කියලා දාගත්තේ ඔයාලට ගාන පැහැදිලි වෙන්න ඕන නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න එයා ගැටෙනවා. ගැටුණාට පස්සේ මෙයා චලිත වෙන දිශාව අපි තෝරගත්ත අභිමත දිශාවට ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ මේ කතා කරන ප්‍රවේගය මොකක් වෙන්න ඕනේද? ඍණ ප්‍රවේගයක් බවට පත් වෙන්න ඕනේ. රයිට්. එහෙනම් ප්‍රවේගයේ දිශාවන්න මාරු වෙනවා. ඒ නිසා මේ ප්‍රස්ථාරය පටන් ගන්න ඕනේ කොහෙන්ද? ඍණ පැත්තෙන්. ඊට පස්සේ මෙයාට තියෙන්නේ වැඩිම අගයක්. ඊට පස්සේ මෙයා අපහු උඩට යනවා. උඩට යනකොට ප්‍රවේගය එන්න අඩු වෙනවා. ඕම් ඔහොම ප්‍රස්ථාරයක් තමයි එන්න ඕනේ. හරිද? එතකොට මේ විදිහේ ප්‍රස්ථාරයක් තියෙන්නේ පිළිතුරු අංක 3. හරි. ඔක තමයි 1983 ප්‍රවේග කාල ප්‍රස්ථාර සම්බන්ධ ගැටලුවේ පිළිතුර වෙන්නේ. පිළිතුරු අංක 3. හරි. එහෙනම් මේ ගැටලුව අපි අවසන් කරා. දැන් අපි යන් ඊළඟ ගැටලුවට.